කොමත් එක කාලෙක ලස්සන වනාන්තරයක් තිබුණා. මේ වනාන්තරේ විශාල ගස්වැල්, ගංගා, දියඇලි ආදියෙන් පිරීලා තිබුණා. ඉතින් ඒ හින්දාම සත්තු යාළුවෝ ගොඩාක් සතුටින් ජීවත් වුණා. මේ කැලේ හිටියා අපූරු යාළුවෝ 3 දෙනෙක්. දවසක් මේ යාළුවෝ 3 දෙනා සෙල්ලම් කර කර ඉද්දි වඳුරුවාලගේ ඔළුවට ලොකු ප්‍රශ්නයක් ආවා. මේ යාළුවනේ අපි 3 දෙනා දැන් ගොඩක් කල් එකට සෙල්ලම් කරනවා. ඒත් අපි 3 දෙනාගෙන් වැඩිමල්ම කෙනා කවුද? ඒක ඇත්ත වඳුරුවාල. ඒත් අපි කොහොමද ඒක හොයාගන්නේ? ඉතින් යාළුවෝ 3 දෙනාම එකතු වෙලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න කල්පනා කළා. යාළුවනේ මට හොඳ අදහසක්. අපි හැමදාම සෙල්ලම් කරන්නේ මේ ගහ යට. ඔයාලා පළවෙනි වතාවට දකිද්දී මේ ගහ තිබුණේ කොයි වගේද? වඳුරු පැංචා යාළුවෝ දෙන්නගෙන් ඇහුවා. මම පොඩි කාලේ අපේ අම්මා එක්ක මෙතනින් යද්දී මේ විශාල ගහ විසින පුංචි පැලයක්. ගහේ දැල්ල මගේ බඩේත් ගෑවුණා. ඇලි පැංචා කීවා. අයියෝ අලිපැංචෝ, ඔයා දන්නවද මං පුංචි කාලේ මේ ගහ චූටි පැලයක්. මම බිම ඉඳගෙන තමා මේ ගහේ දැල්ල කඩාගෙන කෑවේ. ඒ හින්දා මං තමා වැඩිමල්ම. නේද කුරුළුහාමි? යාළුවනේ ඔයාලා දන්නවද ඒ කාලේ මම අර ඈත කන්දේ තියෙන මුග ගහේ ගෙඩි ගන්න පුරුදු වෙලා හිටියා. එක දවසක් මම මෙතනින් පියාඹලා යද්දී මගේ කටේ තිබුණ මුග ගෙඩියක් බිමට වැටුණා. ඒ ගෙඩියෙන් තමයි අද වෙද්දී මේ විශාල ගහ හැදුනේ. ඒක හින්දා මම හිතනවා මං තමයි වැඩිමල්ම කෙනා කියලා. අනේ ඇත්තද කුරුළුහාමි? බලාගෙන යද්දී ඔයා තමයි අපි දෙන්නටම වඩා වයසින් වැඩිමල් කෙනා. ඒක තමා අලිපැංචෝ. අපිට කෙනෙක්ගේ බාහිර පෙනුම දිහා බලලා ඒ කෙනාව මනින්න බෑ කියලා මට දැන් තමා තේරෙන්නේ. දැක්ක නේද යාළුවේ? අපි කෙනෙක්ගේ බාහිර ස්වරූපය බලලා ඒ කෙනා මොන වගේ කෙනෙක්ද කියලා තීරණය කරන්න හොඳ නෑ.